Hi guys. අපි plan කරලා තියෙනවා එළියට යන්න. බලමු කොහෙද යන්නේ කියලා. Let's go. මෙන්න මෙහෙම තමයි අපි ඩිසයිඩ් කරා එකපාරටම අපි ඩිසයිඩ් කරේ එළියට යන්න කියලා. ඉතින් අපි යනවා දැන් විශේෂ තැනකට. යමු අපිත් එක්ක මම පෙන්නන්නම් අපි කොහෙද යන්නේ කියලා. ඉතින් මෙන්න මෙහෙම තමයි අපි යන්න ස්ටාර්ට් කරේ. ඉතින් මම ඉන්නේ තැන ඉඳලා ටිකක් නෙමෙයි සෑහෙන දුරයි. Around 3 hours like that. Yes. 2.5 hours, 3 hours wage gannawa. So me and my husband only we are going together. So we will see. Let's go. This is the name of mountain is Jabal Hafiz. So this very nice mountain. So who's the one is visiting for UAE, you can visit Jabal Hafiz also. Finally now we reach Dubai. So from here to we are going around, it will take more 20 minutes and we will see where we are going. See, sunset is very beautiful. It's very, very beautiful. You can see also. ඔගලන්ට දැන් දන්නවා ඇති මේ බෝඩ් එක දැක්කම අපි කොහෙද යන්නේ කියලා. 3 hours later. මෙන්න මෙතන තමයි අපි ආවේ. ඩුබයි වල වෙසක් එක දවසකට තමයි ඩුබයි වල තියන්නේ. ඒයි කියලා කොහොම ලංකාවේ වගේ දවස් ගානක් එහෙම තියන්න බෑ. ඉතින් ලංකාවේ අය වෙනුවෙන් ඩුබයි වල එක දවසක් ඒගොල්ලන් වෙසක්ුයි දන්සලුයි එක තැනක තියලා තියෙන්නේ. ඉතින් මොන ෆස්ට් ටයිම් මගේ ලයිෆ් එකට ෆස්ට් ටයිම් තමයි මම එන්නේ වෙසක්ුයි දන්සලුයි බලලා එන්ජොයි වෙන්න. බලමු කොහොමද එක්ස්පීරියන්ස් කියලා. වෙනත් එක්කම ඩාන්සින් ගර්ල්ස්ලා කට්ටියක් හිටියා. ඉතින් ඒගොල්ලන්ත් එක්ක ඉඳලා ෆොටෝ ටිකකුත් අරගෙන ඊට පස්සේ අපි ඇතුළට ගියා.
සෑහෙන ක්‍රවුඩ් එකක් හිටියා. හිතුවටත් වඩා සෑහෙන ක්‍රවුඩ් එකක් හිටියා. ලංකාවේ අයව දැක්කම සතුටකුත් දැනුණා. ඉතින් අපි ටිකක් ඉතින් වටේට ඇවිද්දා. ඉතින් ඉස්සලාම මොනවද තියෙන්නේ කියලා බලන්න. ඇවිදලා ඊට පස්සේ ගීතිකා එම තිබ්බා. ඒව චුට්ටකුත් බලලා එන්ජොයි වෙලා ඊට පස්සේ අපි ගියා දන්සල් බලන්න. දන්සල් වලට බලන්න ගියාම දන්සල් වල සමහර දන්සල් ඉවර වෙලා තිබ්බා. සමහර දන්සල් තාම තිබ්බා. ඒ වුණත් queue එක නම් මාරු විදිහට දිගයි. try කරා ඉතින් අපි දන්සල් වලට යන්න. සමහර ඒවා ඉක්මනට ඉවර වුණා. ජීවන දර්ශනයක්ම විය. ඒ දර්ශනය
A few moments later. අපි ඉතින් ආව දන්සලට මොනාරි කන්න කියලා චුට්ටක් බඩගින්නකුත් තිබ්බ නිසා ඉතින් පේනවා ඇති ඔයගලන්ට මේක ඇවිල්ලා බ්‍රෙඩ් දන්සල. ඉතින් අපි ගියා ඉතින් පාන් කන්න කියලා අපිත් පොලිමට ගිහලා ෆයිනලි අපි පාන් කාලා එන්ජොයි වුණා. ෆයිනලි අපි පාන් ගත්තා. දැන් අපි කන්න කියලා. දැන් ඉවර වෙලා දැන් අපි ඉතින් එළියට ආවා. දැන් ඉතින් ආයේ ගෙදර යන්න කියලා තමයි. ඔන්න ඉතින් අපි යන ගමන්. බලන්න ඩුබායි කොච්චර ලස්සනද කියලා. views එම හරිම ලස්සනයි ඩුබායි. රැට හරිම ලස්සනයි. ඉතින් මෙන්න මේම තමයි අපි ගෙදර ආවේ. ගෙදර එන්න කලින් අපි ගියා shopping mall එකට බරු ටිකකුත් අරගෙන චූටි බඩගින්නකුත් තිබ්බා. ආයෙමත් අපි ටිකක් කන්නත් මොන හරි අරගෙන ඊට පස්සේ අපි ගෙදර ගියා. ඉතින් අපි දැන් දුබායින් ඉන්නේ. දුබායි ඉඳලා අපි අල්ලෙන් යන්නත් ඕනේ. ඉතින් දුබායි ඉඳලා අල්ලෙන් මම ඉන්න තැනට පැය 3ක් විතර ගන්නවා. ඉතින් අපි ගෙදර යනකොට මං හිතන විදියට 12 මාට 12:30 1 o'clock වගේ ඇති අපි අල්ලෙන් වලට රීච් වෙනකොට.